අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අපේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක ටයිල් කරපු හැටි තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. කලින්ම වීඩියෝ කිහිපයක්ම අරගෙන ආවා. අපේ ගෙදර බාත්රූම් එක හදපු හැටි, ඒ වගේම පැන්ටි টොප් එක හැදුන හැටි. ඉතින් මේ වීඩියෝස් වලට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් මම අද ෂෙයා කරගන්න හිතුවා ඔයාලත් එක්ක අපේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක ටයිල් කරේ කොහොමද කියලා. ඒකට ගියපු වියදම් මොනවද? ටයිල් මොන වර්ගෙද ගත්තේ? ඒ විස්තර ටික ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් වෙනදා වගේම සුපුරුදු විදිහට අපේ ගෙදර අනිත් වැඩ කරපු බාස්ම තමයි මේ වැඩෙත් කරන්නේ. ඉතින් දවස පඩියට තමයි අපි මේ වැඩ ටික කරගත්තේ. කොන්ට්‍රැක්ට් දුන්නේ නැහැ. හස්බන්ඩ් හිටිය නිසා උදව්වට දවස පඩියට තමයි අපි මේවා කරගත්තේ. දවස් දෙකකින් වගේ කාමරේ ටයිල් කරලා ඉවර කරා. දවසට ටයිල් කරන්න රුපියල් 5000ක් ගන්නවා බාස් කුලිය. එතකොට දවස් දෙකට 10,000යි අපිට ගියේ කාමරේ ටයිල් කරගන්න. පළවෙනි දවසේ කාමරේ ඔක්කොම ටයිල් කරා. දෙවෙනි දවසේ ස්කර්ටින් ඇල්ලුවා. මොකද ටයිල් කරපු දවසේම ස්කර්ටින් ඇල්ලුවොත් එහෙම ටයිල් ටික බොල් වෙන්න බලනවා කියලා දෙවෙනි දවසේ තමයි ස්කර්ටින් ඇල්ලුවේ. ටයිල් ටික පොඩ්ඩක් සෙට් වෙනකන් ඉන්න ඕනේ මේ ස්කර්ටින් අල්ලන්න. නැත්තම් ටයිල් ටික එහෙම වෙන්න බලනවනේ. ඒ නිසා තමයි දෙවෙනි දවසේ ස්කර්ටින් ටික අල්ලන්න දාගමු කියලා බාස් කිව්වේ. මේ බාස් හරිම හොඳයි. ඒ කියන්නේ අපි දන්නේ නැති දේවල් හැමදේම අපිට කියලා දීලා එයාගේ වැඩක් වගේ හරිම හොඳට බල්ලා කරලා දෙනවා අපිට. ඒ නිසාම තමයි අපි මේ බාස්ටම වැඩ ටික දෙන්නේ. ඔයාලගේ ගෙවලුත් ටයිල් කරනවා නම් මතක ඇතුව ටයිල් මෝටර් අරගෙන ටයිල් කරන්න. අර ඉස්සර වගේ සිමෙන්ති වලින් කොළපු හදලා ටයිල් අල්ලන්න එපා. ඒකට ටයිල් මෝටරම ගන්න. මොකද ටයිල් මෝටර් වලින් හොඳට ඉක්මනටම ශක්තිමත් විදිහට ටයිල් ටික අල්ල ගන්න පුළුවන්. කල් පැවැත්මත් හොඳයි. ටයිල් මෝටරම අරගන්නවා නම් ගොඩක්ම හොඳයි. අපිට මේ කාමරේට සුදු ටයිල් 32ක් ගිහින් තියෙනවා. ඉතින් මේ වගේ පොඩි ඉරක් තියෙන ටයිල් එකක් තමයි අපි ගත්තේ. ලොකු ඩිසයින් තියෙන ඒවා කාමරේට ගන්න එපා. මොකද ලොකු ඩිසයින් තියෙන ඒවා ගන්නකොට කාමරේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කාමරයක් කියන්නේ ගොඩක් එළිය ඕනේ තැනක්නේ. එතකොට ඩිසයින් ගොඩක් තියෙනකොට කාමරේ අඳුරු වෙනවත් වැඩි. ඒ වගේම මේ අල්ලන්න ගියාමත් කරදරයි. ඒ වගේ ගොඩක් ඩිසයින් තියෙන ඒවා. දැන් මේ ඩිසයින් එක ගොඩක් චාම් එකක්. එතකොට අර පැත්තකට වගේ පොඩි ඉරක් ගිහිල්ලානේ තියෙන්නේ. එතකොට මේක අල්ලන්න ගොඩක් ලේසි. ඒ වගේම කාමරේටත් හරි මේ එළියක් එනවා. ඉතින් මුලින් කිව්වා වගේ අපිට මේ කාමරේට ටයිල් කැට 32ක් ගියා. එක ටයිල් කැටයක් රුපියල් 850 ගානේ තමයි අපි ගත්තේ. මුළු ටයිල් කැට 32ටම 27200ක් ගිහින් තියෙනවා අපිට. ඉතින් තව දෙයක් මම කියන්න කැමතියි. ඔයාලත් මේ වගේ ටයිල් කරගන්නකොට ඔයාලගේ ටයිල් කරන එක ඉක්මනින් කරගන්න ඕන නම් ඔයාලා ස්කර්ටින් පටි අල්ලනකොට ස්කර්ටින් පටි වෙනම ගන්න. ටයිල් වලින්ම කපලා ස්කර්ටින් පටි අල්ලන්න යනකොට ගොඩක් වෙලා යනවා. ඉතින් ඒවා ගානට කපා ගන්න ඕනේනේ. ඒ නිසා වෙනම ස්කර්ටින් පටි ගන්නවා නම් ඒක ගොඩක් හොඳයි. දවස පඩියට වැඩ කරනවා නම් වෙනම ස්කර්ටින් ගන්න එක ගොඩක්ම ඉක්මන්නේ. එතකොට බාස්ට් ඉක්මනටම වැඩේ කරගන්නත් පුළුවන්. මම වැඩි මේසන් වැඩ ගැන දන්නේ නැහැ. ඉතින් මේ අපි වැඩ කරනකොට අපිට ලැබුණ අත්දැකීම් තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඔයාලට මොනවා හරිම මේ ගැන දැනගන්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න මම කියලා දෙන්නම්. ටයිල් ටික අල්ලගත්තට පස්සේ මේ විදිහට ස්කර්ටින් පටි ටික අල්ලගත්තා. ස්කර්ටින් අල්ලන එකේ වීඩියෝ එකක් මට ගන්න බැරි වුණා. කොහොම හරි මේ තියෙන්නේ ස්කර්ටින් අල්ලුවාට පස්සේ පේනුම අපේ ගෙදර කාමරේ බාත්රූම් එකයි කුස්සියයි අතර පොඩි පැසේජ් කෑල්ලක් තියෙනවා. ඉතින් එතෙන්ටත් අපි මේ සුදු පාට ටයිල් එකම අල්ලන්න හිතුවා. ඉතින් එතන බදාම කපලා තිබ්බේ නැහැ. එතන බදාම කපලා තමයි අපි මේ වැඩ ටික කරගත්තේ. මට මුලින් කියන්න අමතක වුණා. අපි කලින් කාමරේ බදාම කපලා තිබ්බේ. ටයිල් අල්ලන්න කියලා හිතාගෙන තමයි බදාම කැපුවේ පොළවේ. හැබැයි අපිට ටයිල් අල්ලන වැඩේ කරගන්න බැරි වුණා. ඔයාලගේ ගෙදරත් පස්සේ ටයිල් කරන්න හිතාගෙන බදාම කපනවා නම් අනේක කරන්න එපා. මොකද බදාම කැපුවාම ගොඩාක් දූවිලි. ඒක මේ කියන්න බැරි තරම් දූවිලි බදාම කැඩි එනවනේ. අපේ කුස්සියේ එහෙම දූවිල්ලක් තිබ්බේ නෑ. හැබැයි කාමරේ පුදුම දූවිල්ලක් තමයි තිබ්බේ බදාම කැපුව නිසා. ඉතින් පස්සේ ටයිල් කරන්න හිතාගෙන ඉන්නවා නම් කොන්ක්‍රීට් එක විතරක් දාලා තියාගන්න. එතකොට දූවිල්ල ගොඩාක් අඩු. අපේ කාමරේ කලින් පොටි ඇදලා පිලර් කෝට් එකක් ගාලා තිබ්බේ.
ඔයාලා දකින්න ඇති මුලින් වීඩියෝ වල බිත්තිය ගන්න දෙයක් නැහැ. පුතා එයාට පුළුවන් තරම් හැම විදියකින්ම බිත්ති වල ඇඳලා තමයි තිබ්බේ. පොඩි කට්ටිය ඉන්න ගෙවල් වල එහෙම තමයි. ඉතින් අපි ඒකටත් ඉඩ දෙන්න ඕනේ යාගේ නිර්මාණශීලී හැකියාව දියුණු වෙන්න. ඇත්තටම හස්බන්ඩ් ලොකු වෙහෙසක් දරන්න වුණා මේ වැලි කඩදාසියෙන් මේ පොඩි ටික හූරලා සුද්ධ කරගන්න. ඊට පස්සේ පොඩි ඩැමේජ් තිබ්බ තැන්වලට පොටි ටිකක් ඇදලා ඊට පස්සේ පිලර් කෝට් එකක් ගාලා තීන්ත ගෑව දෙපාරක්. හස්බන්ඩ් තමයි මේ වැඩ ටික කරේ. අපි කාමරේටත් සුදු පාට තීන්ත තමයි ගෑවේ. සුදු පාට ටයිල් එකයි සුදු පාට තීන්තයි ගෑවට පස්සේ කාමරේ ගොඩක් එළියයි. අර අඳුරු ගතිය නැති වෙලා හරිම එළියක් එනවා. අපේ ගෙදර ගොඩක් පොටි අදින වැඩ ලොකුවට තිබ්බේ නැති නිසා අපිට පොටි කොට්ට දෙකක් තමයි ගියේ. පොටි කොට්ට දෙකටම අපිට 1360යි ගියේ. කාමරේටයි කුස්සියටයි එතකොට වොෂ්රූම් එකටයි ඔක්කොටම අපිට ගියේ පිලර් ලීටර් 4යි. පිලර් ලීටර් 4 අපි 1800ට ගත්තේ. තීන්ත සුදු තීන්ත අපි ලීටර් 10ක් ගෙනාවා. අපිට රුපියල් 6000ට හම්බුණා ලීටර් 10ම. ලීටර් 10 ඉතුරුත් වුණා කාමරේටයි බාත්රූම් එකටයි කුස්සියටයි ගාලා. තීන්ත ඉතින් අරන් තියන්න පුළුවන් මුකුත් වෙන්නේ නැහනේ. ලීටර් 10ම ගෙනාව නිසා අපිට හොඳට දෙපාරක්ම ගාලත් ඉතුරු වුණා තීන්ත. ඉතින් කාමරේ ටයිල් කරලා තීන්ත ටික ගාලා වුණාට පස්සේ දොර හයි කරගන්න තිබ්බේ. දොර කලින් හයි කරලා තිබ්බ එක වඩු බාස්ම ගෙන්නලා අපි ආපහු හයි කරගත්තා. ඉතින් අපේ ගෙදර කාමරේයි කුස්සියයි බාත්රූම් එකයි අතර මේ වගේ පොඩි ඉඩක් තියෙනවා පැසේජ් එකක් වගේ. අපි ඒ ඉඩටත් කාමරේට අල්ලපු ටයිල් එකම තමයි තෝරගත්තේ. අපිට එතන ටයිල් කරන්න අමතර ටයිල් 11ක් ගියා. අපිට ඒ ටයිල් 11ට 9400ක් වගේ තමයි ගියේ. වොෂ්රූම් එක ළඟට එළියෙන් ඔය පේන තැන බටයක් දාලා තියෙන්නේ. එතන තමයි අපි වොෂින් මැෂින් එක තියන්න හදාගත්තේ. මම කලින් වීඩියෝ එකේ කිව්වනේ අපි බාත්රූම් එකේ තියන්න නැතුව වොෂින් මැෂින් එක එළියෙන් තියන්න තීරණය කරා කියලා. ඔන්න ඔතන තමයි අපි වොෂින් මැෂින් එක තිබ්බේ. මේ විදිහට තමයි කුස්සිය ළඟට යන්න තියෙන තැන. ඉතින් ඔන්න ඔය විදිහට අන්තිමේට අපේ මාස්ටර් බෙඩ්රූම් එක ටයිල් කරලා අන්තිමේට තීන්ත ගාලා මේ විදිහට ලස්සන පෙනුමක් ඇවිල්ලා තියෙනවා. මේ කාමරේ හදලා ඇඳ අල්මාරි හිම දැම්මට පස්සේ අපිට හිතුණ දෙයක් තියෙනවා. ඒ තමයි අපේ කාමරේ අඩි 10 12 කාමරයක්. ඇත්තටම අඩි 6 6 ඇඳක් දැම්මහම මේ 10 12 කාමරයක් හොඳටම මදි. ඒ නිසා ඔයාලා මාස්ටර් බෙඩ්රූම් එකක් ප්ලෑන් කරනවා නම් අඩුම අඩි 14 12 සයිස් එකටවත් කාමරේ ප්ලෑන් කරගන්න. ඉතින් ওই විදිහට අපේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක වැඩ ටික ඉවර කරගත්තා. ඉතින් මට දැන් ඊළඟට තියෙන්නේ කර්ටන් රෙදි ටික දාගන්න. ඉතින් කර්ටන් දාලා බඩු ටික අස් කරගත්තට පස්සේ අවසාන පෙනුම මම ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. හැමදාම වගේ මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.